කසාවත දැම්මන් පස්සේ බෑ. ලොකු නීතිමාලාවක් පැවිදි ජීවිතය තුළ විනයක් තියෙනවා භික්ෂුන් වහන්සේ නමකට ජීවිතය තුළ. අපි හම් ගොඩාක් අය ලොකු හාමුදුරුවන්ට තමයි පුළුවන් තරම් ගරු කරන්නේ. හැබැයි පොඩි හාමුදුරුවන්ට අඩු සැලකිල්ල සමහර අයගේ. මට බණපදයක් මතක් වෙනවා. කාරණා හතරක් තියනවලු පුංචි කියලා හිතන්න එපා කියලා. බුදුබණේදී මම අහලා තියෙනවා. රාජකුමාරයා පුංචි කියලා සලකන්න එපා. රජතුමාට දක්වන ගෞරවයම දක්වන්න පුංචි උනාට දවසක රජ වෙන්න පුළුවන් කියලා බුදුබණේ කියනවා. තවත් වෙලාවක සර්පයා පුංචි කියලා නෑ. අර මහ විස සර්පයාගේ තියෙන විසම දල වැදුනොත් ජීවිතේ තොර වෙන්න පුළුවන්. සර්පයාත් පුංචි උනාට පුංචි කියලා හිතන්න එපා කියනවා. ගින්දරක් එහෙමමයි.
පුංචි ගින්දරක් වුණාට මහා ගින්නක් බවට ඒ පුංචි ගින්දරටපත් වෙන්න පුළුවන්. පුංචි ගින්දර කියලා නොසලකා හරින්න එපා කියලා කියනවා. ඒත් එක්කම ස්වාමීන් වහන්සේලාද පුංචි කියලා හිතලා සුළු කොට තකන්නට එපා. පුංචි වුණත් රහතුන් වහන්සේ නමක් වෙන්නටත් පුළුවන්. පෙර සසරේ සමහර විට මේ ආත්ම භාවයේ අන්තිම ආත්ම භාවයේ වෙන්නත් පුළුවන්. අපි ඇස්වලට පේන්නේ නැහැ උන්වහන්සේලාගේ ගුණ.